කොමර්ස් අය බැංකු වලට ගන්නව අඩුයි. නිකන් මේ බබාල වගේ අය ඉන්නේ. පහළ සේවකයෝ විදියට ගන්න ළමයි සුදුයි අත් සුමුදුයි කොල්ල උනත් තොල් රෝස පාටයි. උන්ගේ කොමර්ස් එකක් මට නම් පේන්නේ නැහැ. PS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සහ අවධානය 071 303 6303 චරක ධනංජය. PS වලට හොඳම ගුරුවරයා. කොමර්ස් අය බැංකු වලට ගන්නව අඩුයි. ඇයි? මුන් හර බැර දන්නවා. එතකොට ටක් ගාලා බැංකින් එක්සෑම් කර කර මුන් ටක් ගාලා යනවා ඊළඟ ස්ටෙප් එකට. බයෝ එකක් ගත්තාම උට හර බැර බෑනේ. අවුරුදු 5ක් විතර එතන තියාගන්න පුළුවන්. අපිව ගන්නේ නැත්තේ ඒකයි. අපි ගෙලින්ම යනවා නම් යන්න ඕනේ ඇසිස්ටන්ට් මැනේජර්. ඔය පෝස්ට් එකට උඩින් යන්න ඕන. පහළ සේවකයෝ විදියට ගන්න ළමයි හොඳට බලන්නකෝ එයාලා බැලු බැලමුනේ ඩොක්ටර් ෆේස් එක කැෂියර් එකේ ඉන්න අයට. සුදුයි අත් සුමුදුයි කොල්ල උනත් තොල් රෝස පාටයි. උන්ගේ කොමර්ස් එකක් මට නම් පේන්නේ නැහැ. නිකන් මේ බබාල වගේ අය ඉන්නේ. ඒ අයගේ හොඳට විස්තර ඇහුවනම් කියයි මම දන්නම අය ඉන්නවා බයෝ කරලා බැංකුව වල වැඩ කරන. මොකක් හරි කේස් එකක් ආවම මෙන්න මේ account එකේ පොඩ්ඩක් බලහන් මෙන්න මේ කේස් එක කියලා. ඌ ඇත්තටම කොමර්ස් කරා නා මැනේජර් 9 years අරගෙන හොඳ මොලයක්. ඒ වැඩේ හරියට කරේ නැහැ. බයිසිකල් පැද්ද සෑහෙන්න වෑන් පිටිපස්සේ ගියා. හරිද ගෑල්ලා මෙයා වෑන් එකේ අංකල් වේගෙන් යනවා මෝ ආදින අන්තිමට අපරාධේ ඇත්තටම ළමයි සුපිරි මොලයක් ආර නොලෙජ් එකක් තියෙනවා. ඔව් වෙන සික්කෙකනේ හිටි බැංකුවට ඇප්ලයි කරා අම්මා බැංකුවේ අම්මම කිව්වා එහෙනම් බැංකුවට දාන්න කියලා. ඊට පස්සේ ඉන්ටර්විව් එකෙන් කොහොම හරි පාස් වෙලා දැන් බැංකුවක කැෂියර් විදියට වැඩ කරනවා. දැන් කාලයත් එක්ක ටික පෝස්ට් එක වැඩි වෙයි. නමුත් ඉතින් තාම එහෙම ලොකු වර්ධනයක් නැහැ ඉතින්. මම මේ ඔයාලට කියන්නේ මේ ඉන්න මේ දැන් බයෝමැත්ස් කරන ඔක්කොම ටික පාස් වෙන්නේ නැහනේ. එයාලා ඉන්නේ අපේ සෙක්ටර් එකට. අපිට තියෙන ටික තමයි බෙදා ගන්න ඉන්නේ. ඒකයි ඔය සමාජයේ කතාවක් හැදිලා තියෙන්නේ. බයෝ කළා S3ක් ගත්තත් කමන්නේ කියලා කතාව හැදිලා තියෙන්නේ ඒකයි. ඔය නිකන් මේක හැදිච්ච කතා නෙමෙයිනේ. ඒකයි මම ඔයාලට කියන්නේ කොහොම හරි උඩ රිසල්ට් එකක් ගන්න. එයාලත් එක්ක තරම් කරන්න නම් අපි B3කට වඩා උඩින්වත් ගන්න ඕන. අපිත් C3 වුණොත් අපිත් S3 වුණොත් ළමයි එයාලයි අපි කම්පෙයාර් කරනකොට අපිට පයින් ගහලා එනවා. ඒක තමයි මම මෙච්චර මේ මහන්සි වෙන්නේ. කරන එක කරමු බැහැලා.